අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමඟ බලමු. 181 hide සංගවනවා. I hide the key. මම යතුර සංගවනවා. She hides behind the door. ඇය දොර පිටුපස සංගවනවා. 182 hold අල්ලාගෙන සිටිනවා. I hold the baby carefully. මම බබාව පරිස්සමෙන් අල්ලාගෙන ඉන්නවා. He holds my hand. ඔහු මගේ අත අල්ලාගෙන ඉන්නවා. 183 hope බලාපොරොත්තු වෙනවා. I hope for good results. මම හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. She hopes to travel abroad. ඇය විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා. 184 identify හඳුනා ගන්නවා. I identify the problem. මම ප්‍රශ්නය හඳුනා ගන්නවා. police identify the thief. පොලිසිය හොරාව හඳුනා ගන්නවා. 185 imagine සිතා ගන්නවා. I imagine my future. මම මගේ අනාගතය සිතා ගන්නවා. He imagines a better life. ඔහු හොඳ ජීවිතයක් සිතා ගන්නවා.